මේ තියෙන්නේ මගේ කොච්චි වගාවේ එක පැත්තක්. මේ එක පැත්ත මම කියන්නම් උනේ මොකක්ද කියලා. එතකොට මේ තියෙන්නේ මගේ කොච්චි වගාවේ තව පැත්තක්. එතකොට මේ පැත්ත හරියම සරතක විදිහට හැදුනේ. ඔයගොල්ලන්ට පේනවා ඇති ගොඩක් මේ පැත්තෙන් අස්වැන්න ගොඩක් ගන්න පුළුවන් වුණා මට අර පැත්තට සාපේක්ෂව. එතකොට කාරණේ උනේ අර පැත්තේ ඉස්සෙල්ලා අපිට හෙවන වැඩි වුණා. ඊට පස්සේ අපි කරපු වැඩේ සම්පූර්ණ ඉර එළියට නිරාවරණය කරා ඒ ගස් ටික. ඊට පස්සේ උනේ මේ පැත්තට අවුව වැඩි වෙච්ච එක. හැබැයි මේ පැත්තට අවුව සහ හෙවන දෙකම ගානට බැලන්ස් වුණා. ඒ නිසා මේ පැත්තේ හැමදාම කරල් වැඩි, මල් වැඩි ඒ දේ තිබ්බා. ඊට පස්සේ අපිට මේ ඉරේලිය වැඩි නිසා අපිට මේ දැන් අපි අස්වැන්න නෙලලා ඉවර වෙලා මේ තියෙන්නේ. ඊට පස්සේ කොළ කොඩවීමේ රෝග ගොඩාක් මේ තදින් ව්‍යාප්ත වෙන්න ගත්තා. මොකද මේ දැඩි හිරු රශ්මිය නිසා. ඊට පස්සේ අපි ඔක්කොම මේ කොළ කැඩුවා ඒ පැත්තේ. ඉතින් මම කියන්න තියෙන්නේ මෙන්න මේ දැන් අපේ මේ හරියේ මේ ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ. මේ මල් ගොඩක් පිච්චුණා. ගොඩාක් තද අවුවට මේ අවුනානේ. හැබැයි දැන් හරි ගිහලා ආයෙ මල් එනවා. අර පැත්තට උනේ මේ ඉතින් අපි කොළ කැඩුවට පස්සේ උනේ ඒක අපේ නොදැනුවත්කමට වුණ දෙයක්. අපි හිතුවා කොළ කඩලා දැම්මට පස්සේ අලුතෙන් කොළ ඇවිල්ලා වෙරලා හරියයි කියලා නෑ. ගස් පිටින්ම නිසරු වෙන්න ගත්තා. කීයටවත් කොළ කඩන්න අර පහත කොළ ලොකුවට වර්ධනය වෙලා තියෙන කොළ විතරක් කඩන්න. එහෙම නැතුව කොළ කඩන්න යන්න එපා. එහෙම වුණොත් වෙන්නේ ගහම බාල වෙන එක තමයි වෙන්නේ.